නිරෝගිකම දිගුකල් දිනේවා කියන සුවදායි ප්‍රාර්ථනයෙන් අපි අදත් සූදානම් ඔබේ ජීවිතයට ඔබේ ශරීරයට නැවුම් සහනයක් එක්කරන්නට මේ වැඩසටහන අපේ හිතවත් වෛද්‍යතුමත් එක්ක දිල් ටීවී ප්‍රධාන මැදිරි සංකීර්ණයේ ඉඳලා මේ විදියට ආරම්භ කරන්න. ඉතින් අපි හැමෝම විවිධ රෝගාබාධ වලින් අපේ ජීවිතය නිරන්තරයෙන්ම ස්පින්නේ. එනිසා අපි අද සූදානම් අපේ ශරීරයේ පවතින තවත් රෝගයකට අපේ කාලයේ වෙදදුරාණන් එක්ක මේ සාකච්ඡාව මෙතැන් පටන් ආරම්භ කරන්න. ඉතින් අපි සුපුරුදු පරිදි අපේ දිල් ටීවී ප්‍රධාන මැදිරියට පැමිණලා ඉන්නවා. රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍ය නිලධාරී කීර්තිශ්‍රී හෙළවෙද ඉසි දේශශක්ති වෛද්‍යාභිමානී ආයුර්වේද වෛද්‍ය ජේ.ඒ.ඒ. කන්න කුමාර ජයකොඩි වෛද්‍යතුමත් එක තමයි අපි මේ සාකච්ඡාව පටන් ගන්නේ. අපි ඉස්සෙල්ලාම ආයුර්වේද වෛද්‍යතුමනි ඔබට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයිබන් මදුෂා. අපි සූදානම් අපිට නොයෙක් රෝගා පීඩා තියෙනවා. අපේ ජීවිතයට නොයෙක් රෝගාබාධයන් එල්ල වෙනවා. මේවත් එක්ක අපි කැටි කරලා අපේ ජීවිතයට මේ වගේ රෝගාබාධ වැළඳෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය ඔබට දැන් මතුවෙනවා ඇති. මොකද දිල් ටීවී නාලිකාව ඔස්සේ විකාශනය වන මේ වැඩසටහන සුවහසක් ජනේ ජනයා මේ වන විටත් නරඹනවා කියලා අපි දන්නවා. ඒ නිසා අපි අද සූදානම් ඇත්තටම අපේ දේශයට එහෙම නැත්නම් මේ ප්‍රදේශයටම මහත් ආලෝකයක් වුණු අපේ ජනතාව ඇත්තෙන්ම ඔබතුමා හඳුන්වන්නේ අපේ කාලේ වෙදදුරාණෝ. එහෙම නැත්නම් ජීවක කියලා, නූතන ජීවක කියලා තමයි ඔබතුමා මේ ජනතාව හඳුන්වන්නේ. ඒ හඳුන්වන්නේ ඔබතුමා සතුව තියෙන මේ හැකියාව, දක්ෂතාවය නිසා ජනතාවට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න ඔබතුමා තම කාලය උපරිමයෙන් වැය කරන උත්තුංග චරිතයක්. ඉතින් අපි සූදානම් අද දවසේ මේ ගැස්ට්‍රයිටිස් කියන මූලික රෝගය ගැන අපි කතා කරන්නට. පාසල් යන දුවා දරුවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ අයියලා අක්කලා අම්මලා තාත්තලා මේ මුළු සමාජයටම තියෙන විශාල රෝගයක් තමයි මේ ගැස්ට්‍රයිටිස්, ගෑස්ට්‍රික් රෝගය. ඇත්තටම වෛද්‍යතුමනි මම ඔබතුමාගෙන් මුලින්ම දැනගන්න කැමතියි මොකද්ද මේ ගැස්ට්‍රයිටිස්? එහෙම නැත්නම් ගෑස්ට්‍රික් රෝගය කියන්නේ මොකක්ද? අපි මුලින්ම එතනින් අපි සාකච්ඡාව පටන් ගමු. ගැස්ට්‍රයිටිස් කියන රෝගය අද සමාජයේ බොහෝ දෙනා පීඩා විඳින සුලභ රෝගී තත්ත්වයක්. අපි බලමු මොකද්ද මේ ගැස්ට්‍රයිටිස් කියලා කියන්නේ. ගැස්ට්‍රික් කියලා කියන්නේ ලතින් භාෂාවෙන් ආමාශයට යොදන නම. එතකොට අයිටිස් කියලා කියන්නේ ප්‍රදාහය. එහෙම නැත්නම් ඉන්ෆර්මේෂන් කියන එක. එතකොට ආමාශයට වැළඳෙන ප්‍රදාහය තමයි මේ ගැස්ට්‍රයිටිස් කියලා හඳුන්වන්නේ. එතකොට මෙම ගැස්ට්‍රයිටිස් රෝගය ආයුර්වේදයේදී දක්වන්නේ අම්ල පිත්ත කියන නමින්. එතකොට අපි බලමු කොහොමද මේ ආයුර්වේදයේ මේක විග්‍රහ කරලා තියෙන්නේ කියලා. අම්ලං විදග්ධංච තත්පිත්තං අම්ල පිත්තං. අම්ලය විසින් පිත විකෘතිභාවයට පත් කිරීම තමයි අම්ල පිත්තය කියලා කියන්නේ. මෙතනදී අපේ ආමාශයේ තියෙන ආමාශයික යුෂ එහෙම නැත්නම් ජීරක යුෂ එන්සයිම විකෘතිතාවයට පත් කරලා ජීර්ණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩපණ කරලා ඇති කරන රෝගී තත්ත්වයක් තමයි මේ ආම්ල පිත්තය කියලා හඳුන්වන්නේ. ඔබතුමා සඳහන් කළා වගේම අම්ල පිත අපේ ශරීරයේ තියෙන අම්ලික පිත බවට පරිත අපේ පිත්තාශය වෙනම ශරීරයේ තියෙන පිත නිපදවීමක් සිදු කරනවා. මේ දේවල් එක්ක ඔබතුමා සඳහන් කළ කරුණු හොඳටම ප්‍රමාණවත් මේ ලෙඩ රෝග පිළිබඳව අපිට විග්‍රහ කරලා දැනගන්න. ඉතින් අපි සූදානම් ඊළඟට ඔබතුමාගෙන් අහන ප්‍රශ්නය තමයි මේ රෝගය ඇති වෙන්නේ කොහොමද මේ රෝගය ඇති වෙන්න බලපාන්නේ? පාසල් යන දරුවෝ මේ වැඩසටහන නරඹන වේ වගේම දෙමව්පියෝ නරඹනවා. ඇත්තෙන්ම වෛද්‍යතුමනි මේ රෝගය ඇති වෙන්නට බලපාන්නේ මොන වගේ සාධකද? අපි දන්නවා ප්‍රධාන වශයෙන් මේක ආමාශගත රෝගයක්. එතෙන්දී අපි ආමාශය නිතරම භාවිතා වෙන්නේ මේ ආහාරයත් සමග. එතකොට අපේ ආහාර රටාවේ වැරදි තමයි මූලික වශයෙන්ම අම්ල පිත්තයට හේතු සාධක වෙන්නේ. මෙතෙන්දී වෙලාවට ආහාර නොගැනීම එක හේතුවක්. ඊළඟ එක තමයි ගන්න ආහාරවල ගුණාත්මක භාවය. සමහර අවස්ථාවලදී අපි දන්නවා මේ සැකසූ ආහාර අපි ගන්නවා. එතකොට ඒවැයේ තියෙන යම් යම් ආහාර පරණ වෙලා කල්ලිකුත් වෙලා තියෙන අවස්ථා තියෙනවා. ඊළඟට අපි ගන්න ආහාරවල විදාහී ආහාර එහෙම නැත්නම් පිත්ත දූෂණය කරන රූක්ෂ ගණයේ ආහාර. ඒ වගේම තමයි නිතර ආහාර ගැනීම. ඒකත් අද ගොඩක් තියෙන මේ හේතුවක් තමයි මේ ආම්ල පිත්ත රෝගය හැදෙන්න. ඊළඟ එක තමයි කෘත්‍රිම ආහාර.
කෘත්‍රිම ආහාර දිගින් දිගට ගැනීම, ඊළඟට ජලය පානය කිරීමේ අඩුකම, මේ කියන කාරණා ඊළඟට තමයි අධික ලෙස මත්පැන් පානය. මේ කාරණා තමයි මෙම රෝගයට හැදෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ. මේක බටහිර විද්‍යාවේ හඳුන්වන්නේ මේක බෝ වන රෝගයක් හැටියට. සාමාන්‍යයෙන් මේක බෝ නොවන රෝගයක් හැටියටනේ කියන්නේ. බටහිර විද්‍යාවේ මේක බෝවන රෝගයක් හැටියටත් හඳුන්වන අවස්ථා තියෙනවා. මේක බැක්ටීරියා රෝගයක් හැටියට බටහිර වෛද්‍ය විද්‍යාවේ හඳුන්වනවා. හෙලිකොබැක්ටර් පයිලෝරි කියන බැක්ටීරියාව නිසා අපේ ආමාශයේ ඇතුල් බිත්ති දුර්වල කොට ඇතිවන රෝගී තත්ත්වයක් හැටියට තමයි බටහිරව මේක හඳුන්වන්නේ. අපේ සමාජයට වැළඳිලා තියෙන මේ රෝගාබාධ බලපුවාම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියන්නේ ඇත්තටම වෛද්‍යතුමනි ගොඩක් සාර්ථක ප්‍රතිකාරක ක්‍රමයක්. විශේෂයෙන්ම අතිසාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්. නිසා ඔබතුමා මේ වසර ගණනාවක අත්දැකීම තමන්ගේ ජීවයත් එක්ක මුසු කරලා තමයි ඔබතුමා මේ සියලුම ප්‍රතිකාර ක්‍රම සිදු කරන්නේ. ඒ නිසා ඔබතුමාගේ මේ සුරත, ඔබතුමාගේ මේ දෑත ඉතාමත් පින්වන්ත දෑත. දහස් ගණන් ජනතාවට නිදුක් නිරෝගී සුවය ලබා දෙන්නට ඔබතුමා මේ දෑතින් අපමණ සේවයක් ඉටු කරන්නේ. ඇත්තටම වෛද්‍යතුමනි මේ ගැස්ට්‍රයිටිස් රෝගය තමයි අද අපේ සාකච්ඡාවට බඳුන් වෙච්ච ප්‍රධානම මාතෘකාව උනේ. ඇත්තෙන්ම අපි මේ ගැස්ට්‍රයිටිස් රෝගේ මොන වගේ රෝග ලක්ෂණද අපිට දැක බලා ගන්න පුළුවන්. අපි නිවස වෙන්න පුළුවන්, රාජකාරී ස්ථානය වෙන්න පුළුවන්, අපි වෙනත් මොනවා හරි මේ ක්‍රියාකාරකමක නිරත වෙන විට යම් යම් වේදනා තත්ත්වයන් එන්න පුළුවන්. මේ වගේ මොනවද රෝග ලක්ෂණ? ඇත්තෙන්ම ගොඩක් අය කියනවා අපිට හෘදයාබාධයක්ද දන්නේ නැහැ. එහෙම ගොඩක් ජනතාව අපිට කියනවා. හැබැයි ඔබතුමා තමයි හරිම විස්තරය මේකේ දන්නේ. ඇත්තෙන්ම වෛද්‍යතුමනි ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ මොනවද? මූලික වශයෙන්ම ඇතිවන රෝග ලක්ෂණයක් තමයි මේ බඩපපුව දැවිල්ල කියන එක. ඊළඟට උදරයේ ඉහළ කෙරවලේ තද බව, එහෙම නැත්නම් වේදනාව. ඊළඟට උගුරට එම, ඇඹුල් රසට, තිත්ත රසට, දැවිල්ලට, උගුරට එම. නිතර පවතින මලබද්ධය. ඒ වගේම ආහාර ගැනීමෙන් පසු ඇතිවන බඩ පුරවා දැමීම, වමනය, එතකොට මූත්‍ර ලේ සමග වමනය ඇතිවීම, කෑම අරුචිය, කලන්තය, මේ වගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්. ඉතින් මෙම රෝගය මේ රෝග ලක්ෂණ පෙන්නුවාට මේක වෙනත් රෝගයක රෝග ලක්ෂණ වෙන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් හෘද රෝගයකදීත් මේ අම්ල පිත්ත රෝගයකට ඇතිවන ලක්ෂණ තමයි තියෙන්නේ. ඒ අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් ලැබලා ඒ පරීක්ෂණ වලට භාජන වීමෙන් අනතුරුව රෝගය හරියට නිර්ණය කරලා තමයි ප්‍රතිකාර සඳහා යොමු විය යුත්තේ. ඔබතුමා සඳහන් කළා වගේම මෙන්න මේ වගේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවා නම් අපි වෛද්‍යතුමනි බොහෝ දෙනා අපේ මේ වැඩසටහන නරඹනවා. මේ වගේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවා නම් ඔබ නොපමාව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. අම්ල පිත එහෙම නැත්නම් ගැස්ට්‍රයිටිස් රෝගය වෙනුවෙන් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. මොකද මේ තත්ත්වය ඊටමත් වැඩි දියුණු වුණොත්, මේ තත්ත්වය ඉහළතාවයකට ආවොත් අනිවාර්යයෙන්ම වෛද්‍යතුමනි ඔබතුමා සඳහන් කළා වගේම හෘදයාබාධ තත්ත්වයක් පවා මේක උත්සන්න වීමේ විශාල ඉඩකඩක් පවතිනවා. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මේ ගැස්ට්‍රයිටිස් රෝගයට කොහොමද ප්‍රතිකාර, එහෙම නැත්නම් වැළඳිලා තියෙන රෝගියෙකුට ගැස්ට්‍රයිටිස් රෝගයෙන් බේරෙන්න ඕන කොහොමද, මේ රෝගය වළක්වා ගන්න ඕන කොහොමද කියලා අපි මේ වැඩසටහනේ අවසන් ප්‍රශ්නය විදියට ඔබතුමාගෙන් වෛද්‍යතුමනි දැනගන්නට කැමතියි. මේක ආයුර්වේද මූලධර්ම වලට අනුව තමයි ප්‍රතිකාර පද්ධතිය ආරම්භ කරන්න ඕනේ. එතකොට වමන කර්ම මූලික වශයෙන් කරන්න ඕනේ. දැන් මේ රෝගේ උත්සන්න වුණාම ඇතිවෙන තත්ත්වයක් තමයි මේ වමනේ. નિરાයාසයෙන්ම වමන යනවා. වමනේ ගියාම පොඩි తాවකාලික සහනයක් ලැබෙනවා. එතකොට ඒක බලන්න ආයුර්වේදේ කොච්චර මේ සබාදහමට සම්බන්ධද යන්නේ කියලා ආයුර්වේදයේ ප්‍රතිකාර පද්ධති වලක් තියෙන්නේ වමනං පූර්වන්තු කියලා තමයි අපේ පටන් ගන්න. එතකොට වමන කර්මය. ඊළඟට විරේචන, මෘදු විරේචන. ඊළඟට වස්ති කර්ම. මේ වගේ ශෝධන කර්ම මූලිකව කරගෙන ඊට පස්සේ තමයි සමන ප්‍රතිකාර සඳහා ඖෂධ යෙදීම කරගෙන යන්නේ. අද දිනේ අපි කතා කරන්නට යෙදුනේ මේ දිල් ටීවී නාලිකාව ඔස්සේ දිල් ටීවී ප්‍රධාන මැදිරි සංකීර්ණයේ සිට රජයේ ආයුර්වේද ලියාපදිංචි වෛද්‍ය නිලධාරී කීර්තිශ්‍රී හෙළවෙද ඉසි දේශශක්ති වෛද්‍යාභිමානී
JAA කන්න කුමාර ජයකොඩි වෛද්‍යතුමත් එක්ක තමයි අද අපි මේ සාකච්ඡාව සිදු කරේ. ඉතින් වෙනද වගේම අද ගැස්ට්‍රයිටිස් කියන මේ රෝගය පිළිබඳව තමයි අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි වෛද්‍යතුමත් එක්ක මේ වැඩසටහන තවත් රෝගාබාධයන් කිහිපයක් එක්ක වෛද්‍යතුමනි අපි මේ සාකච්ඡාව ඉදිරියේදීත් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. අපේ වෛද්‍යතුමාගේ ප්‍රතිකාර ලබා ගැනීමේ පැමිණි අපේම මිනිස්සයෝ අපේ ආදරණීය මිනිස්සයෝ කියන්නේ ඇත්තටම වෛද්‍යතුමාගේ පින්වන්ත දෑතින් තමයි අපි සුවපත් උනේ. ඒ උදාරතර සිතුවිල්ල මැති වෛද්‍යතුමනි ඔබතුමාට තමන්ගේ මේ ජීවිතය සාර්ථකව ගත කරන්න ඒ පින මැති ඔබතුමාට. එසේනම් නොම්බර 179 ඒ හග්ගල්ල එල්ලක්කල කියන සිද්ධාරෝග්‍ය ආයුර්වේද මධ්‍යස්ථානය තමයි එතුමා ප්‍රතිකාර කරන්නේ. මීට අමතරව දංගොල්ලවත්ත නිට්ටඹුව හෙළවෙදරාල ප්‍රධාන කාර්යාලයේත් ඔබතුමා ප්‍රතිකාර කරනවා. ඊට අමතරව දුර බැහැරක සිටින කෙනෙක් ඉන්නව නම් අපේ වෛද්‍යතුමනි ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් මේ මොහොතේ මේ දකින්න බලන සියලු දෙනා වෙනුවෙන් ඔබතුමා සඳහන් කළොත් හොඳයි. 071 70යි 84යි 707. එසේනම් අපේ ජීවිතේ විවිධ රෝගාබාධයන්ට පිළියමක් ලෙස ජීවිතයට රෝගාබාධ වැළඳෙනවා. මේ රෝගාබාධ වැළඳීමෙන් අපේ ජීවිතයට නිදුක් නිරෝගී සුවය වෛද්‍යතුමනි අත්‍යවශ්‍යයි. ධර්මයේ සඳහන් වෙන්නේ රෝග නැමැති කැදැල්ලක් අපි රෝග බලෙන් ඇතුළු කරගන්නේ නැහැ. අපිට වැරදෙනවා. කුරුල්ලෝ ඇවිල්ලා කැදලි තනනවා. ඒ වගේ තමයි අපේ ජීවිතයත්. අපේ ශරීරෙත් ඇවිල්ලා විවිධ රෝගාබාධ තැන්පත් වෙනවා. කුරුල්ලෝ කැදලි තනනවා වගේ අපේ ශරීරයටත් විවිධ රෝගාබාධ එල්ල වෙනවා. ඒ නිසා අද අපි කතා කරන්නේ ගැස්ට්‍රයිටිස් රෝගය පිළිබඳව තමයි අපේ වෛද්‍යතුමත් එක්ක මේ සාකච්ඡාව සිදු කරන්නට යෙදුනේ. එසේනම් අපි තවත් දිනක මෙවැනිම සමාජයේ ව්‍යාප්තව පවතින ඔබට ව්‍යාප්තව තිබෙන තවත් ලෙඩ රෝග පිළිබඳව අපි දැනුවත් කරන්නට සූදානම්. එසේනම් අපි අදට ඔබෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.